welcome to my YouTube channel. ඉතින් ඔයාලා ආසම කරන වීඩියෝ එකක් තමයි මම ගෙනාවේ. ඔයාලා හැමෝම කැමති නේද ස්කින් කෙයාර් අයිටම් වලට. ඉතින් මගේ ස්කින් කෙයාර් රූටින් එකේ තියෙන අයිටම්ස් ටික තමයි මම මේ ගෙනාවේ. එකින් එක දැන් බලමු. මුලින්ම ෂීට් මාක්ස්, ෆේස් මාක්ස් කියලාත් කට්ටිය කියනවා. මේක ෂීට් මාක්ස් කියලාත් කියනවා. ඉතින් මේ වෙද්දි ඒ කියන්නේ මම එකපාර තමයි ගොඩක් මේ ගන්නෙ. ඉතින් මේ වෙද්දි මං ගාව ෆ්ලේවර්ස් 5කින් තමයි ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් ගොඩක් මේවා වැදගත් වෙනවා අපේ ෆේස් එක මොයිස්චරයිස් කරන්න. ඉතින් මෙන්න මේ ලැවෙන්ඩර් කියන එක තමයි මම මුලින්ම ගත්තේ. බලන්නකෝ ඒකේ පිටිපස්සේ සඳහන් කරලා තියෙනවා අපි මුලින්ම ෆේස් වොෂ් එකකින් හොදලා මූණ ඊට පස්සේ පිහි දාලා ඊට පස්සේ තමයි අපි ෆේස් මාස්ක් එක දාලා විනාඩි 15ත් 20ත් අතර මේක තියන්න ඕනේ. මේකේ එක්ස්පයර් ඩේට් එකකුත් තියෙනවා. ඉතින් ඔයාලා මේව බලලා තමයි ඔයාලා මේවා කඩවල වලින් ගනිද්දි ගන්න ඕනේ. මෙන්න මේ විදිහට ඔයාලට එක්ස්පයර් ඩේට් එකකුත් මේකේ පෙන්නනවා. මෙන්න මේක කොලජන්. ඊළඟට නයිසිනමයිට් මේක ගොඩාක් මූණේ ඩාර්ක් පොන්ට්ස් තියෙන ඒව තියෙන අය යූස් කරනවා. ඉතින් මගෙත් කුරුල්ලා දෙක තුනක් ඇවිල්ලා තියෙන නිසා ඒකට මම මේක ගත්තේ. ඊට පස්සේ මෙන්න මේ කොෆි. ඉතින් බිසි ලයිෆ් එකක් ගෙවන අයට කොෆි පැක් එක අපේ ෆේස් පැක් එක යූස් කරන්න බැයි නම් මෙන්න මේ විදිහේ ඉතින් ෆේස් මාස්ක් එකක් යූස් කරන්නත් පුළුවන්. ඊට පස්සේ මේ තියෙන මිල්ක් එක. ඉතින් මේ පේනවනේ මොයිස්චරයිසර්, බියුටිෆුල් ස්කින් වගේ දේවල් දාලා තිනවා. ඒ වගේම මේක කියලා තිනවා 15ත් 20ත් අතර මේවා 15ත් 20ත් අතර ෆේස් මාස්ක් එක තියලා අයින් කරන්න කියලා. ඊළඟට මේකේ තියෙන ෆුට් මාස්ක් එක. ඉතින් මේකේ තියෙන්නේ ගොඩක් අයගේ කකුල් ඇත්තටම පැලිලා ඉතින් ලස්සනට ස්මූත්ව නැහැනේ. ඒ නිසා ඉතින් මෙන්න මේක පාවිච්චි කරන්න කියලා තමයි තියෙන්නේ. මේකත් විනාඩි 15ත් 20ත් අතර කකුලේ යටිපතුලේ ඉඳන් චුටක් උඩට තියෙනවා. ඒ මාස්ක් එක දාගෙන ඉවර වෙලා අයින් කරන්න තමයි තියෙන්නේ. ඉතින් මේකෙත් එක්ස්පයර් ඩේට් එකක් තියෙනවා. අවුරුදු 3ක් වගේ කාලයක් මේව පාවිච්චි කරන්න පුළුවන් ඉතින්. ඊළඟට අපි මේවා මෝර්නින් නයිට් රුටින් දෙකටම අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ අයි මාස්ක් එක. ඒ කියන්නේ අපේ ඇත්තටම අපි රැට ෆෝන් එක බලනවා, ලැප් එක බලනවා, ඒ වගේම මේ වගේ දේවල් නිසා ඇස් යට කළු වෙනවා. එන්නේ ඒකට මෙන්න මේකේ ඔය පොඩි කෑලි දෙකක් ඉතින් ඒ දෙක ඇස් යටින් මෙහෙම ඇලවුවට පස්සේ ටිකක් වෙලා විනාඩි 15ත් 20ත් අතර තිබ්බට පස්සේ ඒ දෙක ගලවලා අයින් කරාම ඉතින් අයින් කරපු ගමන් මේ කළු ගතිය යන්නේ නැහැ. ටිකක් කල් පාවිච්චි කරන්න ඕනේ. ඊට පස්සේ ලිප් මාස්ක් එක. මේක අපේ ලිප්ස් වලට වඩා ටිකක් ලොකුවට තමයි මේ මාස්ක් එක තියෙන්නේ. ඒක අපේ ලිප්ස් වලට දැම්මට පස්සේ දාලා ටිකක් විනාඩි 15ත් 20ත් අතර තියලා අයින් කරන්න තමයි තියෙන්නේ. මේක ඔයාලට ෆාමසි වලින් උනත් ගන්න පුළුවන්. ඔන්ලයින් ෂොප් වලත් තියෙනවා. ඉතින් මමත් කරන මගේ ඔන්ලයින් page එකේ තියෙනවා මේ items. ඉතින් ඊළඟට අපි බලමු ස්ලීපින් මාස්ක්. මෙන්න මේක නම් යූස් කරන්නේ නයිට් රූටින් එකට විතරයි. ඉතින් මේකේ මං ගාව මෙන්න මේ වර්ග ටික තියෙනවා. මම ඒ ටික මුලින් ඉඳන් පෙන්නන්නම් ඔයාලට. මුලින්ම peach මේක niacinamide ස්ලීපින් මාස්ක් එකක්. ඉතින් මේ එක පැක් එකක් දවස් 3ක් වගේ පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේක විටමින් C brightness face mask මේ sheet mask ස්ලීපින් මාස්ක් එකක්. ඊළඟට මෙන්න මේක කොලජන් එකක්. ඉතින් ගොඩක් අය කොලජන් පේති. ඒ වගේම එක එක කොලජන් බොනවා. ඉතින් ඔයාලා හිතනවා නම් ඒවා ඇඟට අහිත කරයි කියලා ඔයාලට මෙන්න මේ වගේ ෂීට් මාස්ක්, ස්ලීපින් මාස්ක් තියෙනවා යූස් කරන්න පුළුවන් කොලජන් ඒවා. ඉතින් මේකත් කොලජන් එකක්. ඊළඟට ස්නේල් ගොඩක් අය ඔයාලා දන්නවනේ ස්නේල් රටවල් වීඩියෝ වල එයාලා ගොළු බෙල්ලුම මූණ තියාගෙන එයාලගේ සම තෙතමනේ කරගන්නවා. එයාලට මේ එකෙන් ඉතින් ඒ වගේ ෂීට් මේ ස්ලීපින් මාස්ක් එක තමයි මේ හදලා තියෙන්නේ. ඊළඟට 24K gold ස්ලීපින් මාස්ක් එක. මෙන්න මේකත් යූස් කරනවා රැට. ඊළඟට අපි බලමු හැමෝගෙම ඉතින් බෑග් වල මෙන්න මේක නැතුවම බැරි දෙයක් නේ. මම හිතනවා ඔයාලත් මේක ගැන දන්නව ඇති. ඉතින් මං ගාව තියෙනවා මෙන්න මේ වර්ග තුනෙන් මේක ඇවෝකාඩෝ hand cream එකක්. මෙන්න මේක hand cream එකක් ඇවෝකාඩෝ. ඉතින් අතේ ගෑවහම අත හරිම සුවඳයි. එක එක ෆ්ලේවර්ස් වල එක එක සුවඳ තියෙන්නේ. ඉතින් හරිම සුවඳයි අතේ ගෑවුනහම. අතේ ගෑවම ඔයාලා කොයි හරි ගමනක් ගිහිල්ලා ඩිනර් මේ
රෙස්ටුරන්ට් එකකට ගිහලා කෑවම අතේ කෑම සුවඳ එනවා නම් ඉතින් අපිට මේක ගෑවහම ෆ්‍රෙෂ් එකේ තියාගන්න පුළුවන්. මෙන්න මේක ස්ට්‍රෝබෙරි එක. ඉතින් ඔයාලට පේනවනේ මම මේව තාම යූස් කරලා නැති නිසා මේව සීල් එක කටලා නැහැ. ඉතින් මම දැන් යූස් කරන්නේ පීච් එකේ. ඒ නිසා ඒක මම තව චුට්ටකින් ඔයාලට අතේ ගාලා පෙන්නන්න. ඉතින් මෙන්න මේ හෑන්ඩ් ක්‍රීම් එකක් තියෙනවා. මේ වගේ වර්ග 3ක් මං ගාව තියෙනවා. ඉතින් මට ෂොප් වලට යන්න දෙයක් නැහැ. මගේ ඔන්ලයින් පේජ් එකේ තියෙන නිසා ඉතින් මට මේව ගන්න පුළුවන්. ඊළඟට මෙන්න මේක මේ තියෙන්නේ. මෙන්න මේ පීච් හෑන්ඩ් ක්‍රීම් එක තමයි මම මේ දවස්වල යූස් කරන්නේ. ඉතින් මෙන්න මේ විදිහට අතට චුට්ටක් අරගෙන හොඳට මේ විදිහට පිරිමැද්දාම ඇත්තටම හරිම සුවඳයි අත. මේ බලන්නකෝ අතේ තියෙන මොයිස්චරයිසර් එක. හරි. ඉතින් ඔන්න හෑන්ඩ් ක්‍රීම් විස්තරත් ඉවරයි. ඊළඟට අපි බලමු මොනවද ඔයාලා ගොඩාක්ම ආස කරන එක. ඊළඟට ලිප් බාම් බලමු. ඉතින් ගොඩක් අය එක එක ලිප් බාම් යූස් කරනවා. ඉතින් මම යූස් කරන ලිප් බාම්ස් දෙකක් තමයි මේ තියෙන්නේ. ඔයාලට මෙන්න මේක මෙන්න මේ හුඩා බියුටි එකේ මුලින්ම පළවෙනි එක ඊට පස්සේ දෙවෙනි එක වැස්ලින් එක. ඉතින් පළවෙනි එක අපි යූස් කරලා බලමු. මම ඔයාලට ගාලත් පෙන්නන්නම් ලිප්ස් වල. මෙන්න මේ විදිහට අතේ චුට්ටක් ගාගෙන එක අපි ලිප්ස් වල ගහමු. දැන් මම ඔයාලට පෙන්නන්නම් ගෑවට පස්සේ කොහොමද තියෙන්නේ කියලා. ඉතින් රතු පාට වෙන්නේ නැහැ ගොඩක්. මෙන්න මේ විදිහට ලිප්ස් වල ගෑවහම මොයිස්චරයිසර් එකක් තමයි පේන්නේ. ඊළඟට මෙන්න මේ වැස්ලින් මේක ලිප් බාම් එකක් විදිහට. ඒ වගේම ඔයාලගේ මෙන්න මේ අන්නේ තැන් වල කළු පාට වගේ තියෙනවා නම් ඒව ගන්න පුළුවන්. ඒ වගේම වැලමිටේ යූස් කරන්න පුළුවන්. මෙන්න මේක ෆුට් සිටි වල තියෙන එක ගොඩක් ලොකු නිසා මෙන්න මේ චූටි ස්මෝල් එකට මම අරගෙන තියෙන්නේ. ඉතින් මේකත් යූස් කරන්න පුළුවන්. ඊළඟට ඉතින් ටිෂු එකක් අනිවාර්යයෙන්ම ඔයාලත් තියෙන්න ඕනේ මේ ස්කින් රූටින් එකේ. මොකද අපේ මූණේ තියෙන ඒ කියන්නේ දූවිලි පිහිදාලා තමයි අපි මේව යූස් කරන්න ඕනේ. නැතුව අපි මොනවා යූස් කරත් රිසල්ට් එකක් එන්නේ නැහැ. ඊළඟට මෙන්න මේක. ඉතින් මේස් තියෙන්නේ ෆේස් රෝලර් එකයි මසාජර් එකයි. ඉතින් මෙන්න මේ දෙකෙන් ඇත්තටම මූණේ හැඩේ උනත් පොඩක් වෙනස් කරගන්න ඔයාලට යූස් කරන්න පුළුවන්. මම මේක ගොඩක් කාලයක් ඉඳන් යූස් කරනවා දැන්. ඉතින් මම මේක පාවිච්චි කරන හැටි ඔයාලට කියලා දෙන්න. මුලින්ම අපි මේක යූස් කරන්නේ මූණටනේ. එතකොට මොකක් හරි ප්‍රශ්නයක් આવුත් මොනවා හරි විස බීජයක් තිබ්බොත් අපේ මූණ කැත වෙන්න පුළුවන්. අපි මූණ ලස්සන කරගන්න මේවා ඉතින් කරන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම මේක පිරිසිදුව තමයි අපි කරන්න ඕන. මුලින්ම අපි උණු වතුර එක්කට මෙන්න මේ රෝලර් එකයි ෆේස් රෝලර් එකයි මසාජර් එකයි දෙකම දාන්න ඕනේ. දාලා විනාඩි හරියටම 5ක් වගේ තියන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඒක අරගෙන අපි මූණේ මෙන්න මේ වගේ නිකට ප්‍රදේශයේ තමයි මෙන්න මේ මසාජර් එකකින් අපි මසාජ් කරන්නේ. ඒ කියන්නේ අපේ මූණේ හැඩේ තමයි මේකෙන් ගොඩක් දුරට හදන්නේ. ඊළඟට මෙන්න මේ රෝලර් එක. මේකේ මේ චූටි පැත්ත තියෙනවනේ ඒකෙන් කරන්නේ අපි ඇස් යට. ඊට පස්සේ මේකේ අර මේ රෝල් එකේ මේ මහත පැත්ත තියෙන ඒකෙන් අපි කරන්නේ මේ හැම උඩට ගෙනියන එක. අපි කොයි වෙලාවකවත් හැම පහළට ගෙනියන්නේ. අපි මේකෙන් කරන්නේ අපේ සම රැලි වැටෙන එක නවත්තන එක. ඉතින් අපි මේක උඩහට තමයි හැමතිස්සෙම කරන්නේ. හරිද? මෙන්න මේ විදිහට උඩට තමයි කරන්නේ. ඊට පස්සේ අපි මේක ටිෂු එකකින් පිහදාලා තමයි අරන් තියන්න ඕනේ. මොකද අපි ආයෙමත් පාවිච්චි කරද්දී අපි මේ විදිහටම කරන්න ඕනේ. මොකද අපිට හදිසියෙවත් මේක විස බීජයක් තිබ්බොත් ඒක මූණට ඇලර්ජි වෙන්න පුළුවන්. එහෙනම් ඉතින් මෙන්න මේ විදිහට තමයි මගේ ස්කින් කෙයාර් අයිටම්ස් ටික පෙන්නුවේ. මේවා තියෙන ක්‍රීම්, ෆේස් වොෂ් ඒව පෙන්වන වෙන වීඩියෝ එකක් මම ඔයාලට ගේන්න. ඉතින් එහෙනම් බයි බයි. මගේ වීඩියෝ එක බලුවොත් thank you. සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා කමෙන්ට් කරලා ෂෙයා කරන්න. කලින් වීඩියෝ බලපු ඒවට thank you.